සිනර්ජි ආයතනය මේක ඇත්තටම විශිෂ්ට ආයතනයක්. පළවෙනි එක අපිට නිදහසේ අධ්‍යාපන කටයුතු කරලා ළමයව ඕන කරන තැනට ගෙනීමේ නිදහස. දෙවෙනි එක ළමයාට මනා හික්මීමක් සහිත පාලනයක් ලබා දෙන්න. මොකද මේ ළමයාට විශේෂයෙන්ම අද පරපුරේ තියෙන ප්‍රධාන ගැටලුව ජංගම දුරකථනනේ. ඒතර මේ ජංගම දුරකථන වලට ඇබ්බැහි වීම නම් සිනර්ජි එකේ 0.1ක්වත් නැහැ. හේතුව අපි ඒගොල්ලන්ට දුරකථනය දෙන්නේ දවසකට පැය භාගයක්. මේ පැය භාගය තුල අපි ඒක දීලා තියෙන්නේ ළමයාට වෙන විකාර කරන්න නෙමෙයි, තමන්ගේ දෙමව්පියොත් එක්ක සාකච්ඡා කරන්න, එදිනෙදා තොරතුරු අනාවරණය කරගන්න පමණයි. ඉතින් මේ නිසා ළමයින්ගේ මනස හරි නිරවුල්. ඇත්තටම මනස නිරවුල්. මොකද ඒ ළමයින්ගේ ඔළුවේ කුණු ගොඩවල් පිරিলা නැහැ. ඉතින් ඒ ළමයි ඉගෙන ගන්න එක බොහොම ඒගොල්ලන්ගේ ප්‍රධාන කාර්යය තමයි ඉගෙන ගන්න එක. ඉතින් අනිත් එක ආහාර වේල් පවා අපි ඊටාම පෝෂ්‍යදායක ආහාර වේල් සිනර්ජි එකේ සපයන බව මම දැකලා තියෙනවා. මොකද මමත් කන්නේ එතනින්. ඒ නිසා අපි දන්නවා මමත් ආහාර අනුභව කරන්නේ එතනින්. ඒ කියන්නේ ළමයෙකුට පෝෂ්‍යදායක ආහාර නිරන්තරව අපි ලබා දෙනවා. ඊළඟට ළමයාගේ තියෙන අඩුපාඩු තේරුම් ගැනීම සඳහා අපි වෙනමම රෑ, ඒ කියන්නේ රෑ 7න් පස්සේ වගේ වෙනම වැඩමුළුවක් පවත්වනවා. එදා දවසේ ඉගෙනගත්ත දේවල් එයා කොච්චර දුරට තේරුම් ගත්තද කියලා අවබෝධ කරගන්න, ගුරුවරුන්ට තේරුම් ගන්න අවස්ථාවක් අපි අරන් තියෙනවා. ඉතින් මේ ඉඳන් මම හිතන්නේ මේ කාලය තුල මේ දරුවන්ට තියෙන ඉගෙන ගන්න එක විතරමයි. ඉතින් වෙනම ක්‍රීඩාංශයක් තියෙනවා. දැන් ওই වොලිබෝල් කෝට් එකක් තියෙනවා. ළමයින්ට ඕන නම් සෙල්ලම් කරන්න පුළුවන්. පැය භාගයක්, පැයක් වගේ සෙල්ලම් කරන්න පුළුවන්. නමුත් අපි එකෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතනදී ළමයාට මානසික සංවර්ධනයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ අතින් බලනකොට මම වැඩ කරපු එක ආයතනයක් තමයි මහනුවර කිංසුඩ් විද්‍යාලය. ඒක බොහොම ප්‍රසිද්ධ රජයේ පාසලක්. නමුත් ඒ පාසලටත් වඩා විශිෂ්ට දරුවන් අපට මෙතන බිහි කරන්න පුළුවන්කම ලැබේවි කියලා මගේ විශ්වාසයක් තියෙනවා. සිනර්ජි විනයත් විනෝදයත් සමග අධ්‍යාපනය